ආයුබෝවන් යාළුවනේ. ඔයා මීඩියා පේප එකට බයවෙලා තින්නේ. මීඩියා කියන්නේ ඒලවල විශේධාරාවල තියෙන ලේසිම සහ ආසාාවෙන් කරන්න පුළුවන් විෂය. හැබැයි ඒකක් ගන්න නම් නිකම්ම වල්පල් ලියල හරියන්නේ නෑ. පේපර් එක බලන එක්සැමින බලාපොරොත්තු වෙන වචන ටිකක් තියෙනවා. අද විනාඩි කිහිපයක් කරම් බලමු 2025 පේපර් එකට අනිවාර්යෙන් එන ප්‍රශ්න මොනවද සහ ඒවා ලියන්නේ කොහොමද කියල. පළවෙනි එක අපි කතා කරොත් සංනිවේදන ආකෘති සහ න්‍යාය. ළමයි පේපර් එකේ පළවෙනි රචනා ප්‍රශ්නය ගොඩක් වෙලාවට එන්නේ මේ කොටසි. මේ පාර මේ ටික විශේෂයෙන් බලන්න. ආකෘති ගැන කතා කර ලැස්වෙල් ආකෘතිය. මේක කවුද කුමක් කියයිද කුමන මාධ්‍යයකින්ද කාහටද කුමන බලපෑමක්ද අන්න ඒ වගේ දේවල් බලාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ රූප සටහන් අඳින්න පුරුදු වෙන්න. ඊළඟට ෂැනෝන් සහ වීවර්. මේකෙදි ഘോഷාව කියන සංකල්පය ගැන විශේෂයෙන් අහන්න පුළුවන්. ඊළඟට බර්ලෝග් SMCR බර්ලෝගී ආකෘතිය. මේකේ මූලාශ්‍රය පණිවිඩය මාධ්‍ය ග්‍රාහකය අන්න ඒවා ටික බලාගන්න. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරේ ආකෘති ගැන. දැන් න්‍යායන් ගැන කතා කරොත් න්‍යාය පත්‍ර සැකසීමේ න්‍යාය. හරිද? මේක මාධ්‍යමකින් අපිට හිතන්න ඕන දේ තීරණය කරන හැටි. හරිද? උදාහරණයක් විදියට මැතිවරණ කාලෙට ප්‍රවෘත්ති හැදෙන හැටි. හරිද? අන්න ඒවා බලාගන්න ඕන. ඊට පස්සේ දොරටු පාලක න්‍යාය. මේකෙදි ප්‍රවෘත්ති කාමරයේ තෝරා ගැනීම සිදුවෙන හැටි ඒක බලාගන්න. හරි, අපි ඔය විස්තර ටික කතා කරේ සංනිවේදන ආකෘති සහ න්‍යායන් යටතට. දැන් අපි කතා කරමු ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසය ගැන. ඉතිහාසය කොටසින් කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න දෙකම එනවා. හරි, මේකේ පුවත්පත් ගැන කතා කරොත් පියදාස සිරිසේන. ඔයාලා දන්නවා ඇති සිංහල ජාතිය. ඒ වගේම DR විජයවර්ධන මොකද්ද? ලේක් හවුස් ආරම්භය. අන්න ඒකේ වටපිටාව ගැන පොඩ්ඩක් බලාගන්න. ඊට පස්සේ ගුවන් විදුලිය ගැන කතා කරොත් 1925 ගුවන් විදුලිය ආරම්භය. ඒ වගේම එඩ්වඩ් හාපර් මහතා ගැන මතක තියාගන්න. රේඩියෝ සිලෝන් කියන්නේ ආසියාවේ ප්‍රබලම නාලිකාව. අන්න ඒක වෙච්ච විදිය, කියන්නේ ඒ සිදුවීම ගැන පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට රූපවාහිනිය ගැන කතා කරොත් 1979 ITA සහ 1982 රූපවාහිනි සංස්ථාව ආරම්භය. හරිද? මෙන්න මේ ටික බලාගන්න. ඒකෙදි අර ශාන් වික්‍රමසිංහ මහතාගේ නම මතක තියාගන්න. හරි, ඒ ටික අපි කතා කරේ ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසය ගැන. දැන් බලමු නව මාධ්‍ය සහ ආචාර ධර්ම ගැන. මේ පාර අනිවාර්යෙන්ම එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සමාජ මාධ්‍ය. හරිද? ඒ වගේම නියාමනය කියන්නේ. මේකේ පුරවැසි මාධ්‍යකරණය ගැන කතා කරොත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ඕනම කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන හැටි සහ මේකේ වාසි. හරි, වේගවත් බව වගේ තියෙන්නේ. ඒ වගේම අවාසි ව්‍යාජ පුවත් ෆේක් නිවුස් ලියනවා. අන්න ඒ ටික බලාගන්න. ඊට පස්සේ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරා. පුද්ගලිකත්වයට හානි නොකිරීම, අසත්‍ය තොරතුරු නොදීම. හරි, ඒක අර මේ ඔන්ලයින්
සේෆ්ටි බිල් එක ගැන අන්න ඒක ගැන වක්‍රව අහන්න පුළුවන්. එහින්ද ඔයා ඉගෙන පොඩ්ඩක් අවධානය දෙන්න. හරි ඒටික් කතා කරේ නව මාධ්‍ය සහ ආචාර ධර්ම යටතට. ඊළඟ අපි වැදගත්දයක් බලමු. මේකේ මේකින් කියන්න යන්නේ රචනා ලියන විදිය සහ අවසාන උපදෙස් ටික. රචනා ප්‍රශ්නයක් ලියද්දී මේ ස්ට්‍රක්චයකට ලියන්න. හරි ඉස්සල්ලාම හැඳින්වීම ප්‍රශ්නය නිර්වචනය කරන්න මේකෙදි. හරිද ඒ කියන්න ඔය සන්නිවේදන යනු කියලා අන්න එහෙම ලියන්න. ඊට පස්සේ ඊළඟ කියන්නේ ප්‍රධාන කොටස. හරිද මේකේ ඡේද 4ක් 5ක් වගේ ඕන. හරිද හැම ඡේදයකටම මාතෘකාවක් දාන්න එපා. හැබැයි පැහැදිලිව කරුණු ගොනු කරන්න ඕන. ඊළඟට නිදසුන් දාන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ රූපවාහිනී නාලිකා පත්තරවල නම් ඒවා පාවිච්චි කරලා උදාහරණ දෙන්න බලන්න. හරි ඒ වගේම අවසන් කරද්දී ඒ කියන්නේ සමාප්තියේදී ඔයාගේ අදහසින් ඉවර කරන්න. කියන්නේ ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒ විදිහට කරන්න. හරි මේ ටික තමයි කියන්න තියෙන්නේ. අර මං කලින් කියපු දේවල් හොඳට බලා ගන්න. එහෙනම් හොඳට ලියලා එන්න.